අයිබෝන් මම දැන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ යුක්‍රේනය සම්බන්ධව මතුවලා තියෙන ප්‍රශ්නය සම්බන්ධව. දැන් අද වෙනකොට තත්ත්වය තවත් වෙනස් වෙලා තියෙනවා. අද උදේ මම BBC වාර්තාව දැක්කා සහ අනිත් මාධ්‍යවලත් ඒක ගියා. ඩොනල්ඩ් ට්‍රම්ප් තමන්ගේ ස්ථාවරය වෙනස් කරලා තියෙනවා. දැන් ඩොනල්ඩ් ට්‍රම්ප් ඉස්සෙල්ලා යම් ස්ථාවරයක හිටියා. මේ දැන් රුසියාව මේ නේටෝ වලට බඳව ගන්න ඕනේ නැහැ යුක්‍රේනය. තාමත් එතනම ඉන්නවා එයා. නමුත් අර රුසියාව දැන් යුද්ධ කරලා යම් ප්‍රමාණයක් අර රුසියන්වරු ඉන්න ප්‍රදේශ ජනමත විචාරණ තියලා රුසියාවට එකතු කරගෙන තියෙනවානේ. මේ මිනිස්සු කැමැත්තෙන් රුසියාව සමග එකතු වීමට පොරොන්දු වෙලා දැන් නැගෙනහිර යුක්‍රේනයේ සෑහෙන බිම් කඩ ප්‍රදේශයක් රුසියාවට ඈඳගෙන තියෙනවා. ක්‍රීමියාවත් ඇතුළු. ක්‍රීමියාවට රුසියාවේ කොටසක් ඉස්සර සෝවියට් දෙහි තියෙන කාලේ දීලා තිබුණේ යුක්‍රේනයට. ඒක නැවත රුසියාව අරගත්තා. එතකොට ට්‍රම්ප් කියලා තිබුණේ ඒව ගන්න බෑ. ඒක දැන් රුසියාව ඕක මේ හෙන්රි කීසිංගර් වැනි ඇමරිකාවේ හිටපු මොහොම පළපුරුදු රාජ්‍යතාන්ත්‍රිකයෝ පවා කියලා තියෙනවා. මේ දැන් යුක්‍රේනයට යම් භූමි ප්‍රමාණයක් අතාරින්න වෙනවා. ඕගොල්ලෝ කලින් මේක බේරගන්න තිබිච්ච අවස්ථාවේ කරගත්තේ නැති එක. ඒක ඉතාල පැහැදිලි. එතකොට දැන් මෙයා එක ස්ථාවරය වෙනස් කළා. එයා කියලා කියනවා නෑ නෑ කමක් නෑ දැන් මේ අපි අපේ උදව් කළොත් නේටෝවට පුළුවන් මමත් උදව් කරනවා නේටෝවට පුළුවන් මේ භූමිය නැවත අත්පත් කරගෙන යුක්‍රේනයට සම්පූර්ණයෙන්ම මේ ක්‍රීමියාව පව සියල්ල අත්පත් කරගෙන රුසියාව දුර්වල කරලා දානවා. රුසියාව පරාජය කරනවා. ඒ කියන්නේ ඊටාම් භයානක අඩවියකට මේ යුද්ධය ගේන්න හදනවා. මේ අද වාර්තා වෙච්ච දේ. ඒතර මේ තත්ත්වය ඊටාම් දරුණුයි. දැන් අන්න එකකින් මේ ඩොනල්ඩ් ට්‍රම්ප් කියන්නේ බොහොම මේ ඇත්තම රාජ්‍ය නායකයෙකුට සුදුසු මේ වගේ බලවත් රටක රාජ්‍ය නායකයෙක් වීමට මම නම් දැන් ඉතා පැහැදිලි සුදුසු පුද්ගලයෙක් නෙමෙයි. දැන් මම කලින් පටන් ගන්නදී යම් දේවල් දැක්කනේ. මොකද යා කියපු දේවල් වලින් අපි යා කියපු දේවල් සහ පළවෙනි දූර කාලයේ කරපු යම් හොඳ වැඩ තිබුණානේ. යා යුද්ධ ගොඩාක් නැවැත්තුවා. හමුදා මේ ඉරාකයේ ඇෆ්ගනිස්තානයේ රටවල් රාශියක තිබිච්ච මේ යුද්ධ ඉවර කළා. ඒ මොකද යාට තේරුණා යාට ප්‍රධාන දේ වුණේ ඇමරිකාව දුර්වල බව යට පේනවා. ඇමරිකාව නැවතත් ආර්ථික යෝධයෙක් කරන්න බලවත් රටක් කරන්න යට උවමනාවක් තිබුණා. ඒකයි මාගේ කියන යාගේ සටන් පාර්ටිය ඉදිරියට ගෙන ආවේ. හැබැයි යාගේ පළවෙනි එකේ තිබුණ ටිකක් ධර්ම කතාවක් ඒක මේ ඇමරිකා ෆස්ට්. ඒක ඇමරිකා ෆස්ට් කියලා කිව්වේ. ඇමරිකා ඒගොල්ලන්ට අන්න ඒක තමයි කියන්නේ. අනිත් රටවල් කිසි රටකට ඇමරිකාවට උඩින් යන්න බෑ. ඒ කියන්නේ රටක් සම්මුගේ ආර්ථික ශක්තියෙන් දිනුන වෙනවා නම් ඒක වළක්වන්න බෑනේ. එයාට බෑ. රුසියාවත් චීනෙවත් ඉන්දියාවත් කවුරුවත් එහෙම උඩට එන්න බෑ. අපි උඩ. ඒක තමයි පළවෙනි දුර කාලයේගේ තේමා පාඩය. හැබැයි දෙවෙනි දුර කාලයේදී ඒක වෙනස් කරනවා මේ ඇමරිකා ග්‍රේට් අගේන්. එයා දැන් කියනවා මේ බයිඩන් විසින් මේ පාලනය විසින් මේ ඇමරිකාව ඉතාම පහත් අඩවියකට ගෙනල්ලා තියෙනවා. හැමතින්ම ඒ නිසා අපි ඒක නැවත ශ්‍රේෂ්ඨත්වයට ගෙන ඒක හොඳ. ඒක ගැන අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. ඕන රටක් තමුන්ගේ රට ඕන නායකයෙක් තමුන්ගේ රට සමෘද්ධිමත් කිරීම සම්පූර්ණ අයිතිය තියෙනවා කළ යුතු දෙයක්. ඒක ඉතාම කැමැති. නමුත් මේක තුල අද යා දැන් හැසිරෙන්නේ සම්පූර්ණයෙන්ම දැන් යා යුක්‍රේනය සමග සාකච්ඡා කරලා යා මේ ඒක ඉවර කරන්න ඕන මෙන්න වගේ තැනක තියෙද්දි ඔකට ගොඩක් විරුද්ධ වුණේ යුරෝප රටවල් ටික. විශේෂයෙන්ම බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ජර්මනිය රටවල්. ඒ රටවල් හැම වෙලාවෙම හිටියේ මේ ට්‍රම්ප්ටත් විරුද්ධ. ට්‍රම්ප් එකෙන් ඒගොල්ලොත් එක්ක යම් සම්බන්ධතාවව ලිහිල් කරගත්තා. ඒගොල්ලන් එක්ක ඇත්තම ඊටාම දුර්වල තත්යකට පත් වුණා යුරෝපා සංගමයත් එක්ක ඇමරිකාවේදී. එහෙම තියෙද්දි මේ කොහොමද අල්ලගෙන හිටියා? මොකද මේ යුරෝපා නායකයෝ දන්නවා මේ ස්ටාමලා වගේ ඔය දැන් ඔය ලෝකයේ ඉන්න නරකම මේ රාජ්‍යතාන්ත්‍රිකයෝ තමයි බ්‍රිතාන්‍ය. ලෝකයේ ඇති කරලා තියෙන අර්බුද වලින් දැන් ජාත්‍යන්තර විශ්ලේෂකයෝ ඉන්නවා ලෝකයේ ප්‍රවීණ ජාත්‍යන්තර විශ්ලේෂකයෝ. උදාහරණයක් ජෙෆ්රි සැක්ස් වගේ. ඒ වගේ අය ඉතා පැහැදිලිව කියනවා. දැන් ඉතා පැහැදිලිව තුමාලා කියනවා ඒ වගේ අය කීප දෙනෙක් මේ ලෝකේ ඉන්නවා. ඒගොල්ලෝ කියනවා මේ ලෝකයේ අද තියෙන ප්‍රශ්නවල සියල්ලම වගේ ඇති කරලා තියෙන බ්‍රිතාන්‍ය. මේ ඇන්ග්ලෝ සැක්සන් දැන් සර්ජි ලව්රෝ රුසියානු විදේශ ඇමතිතුමා පැහැදිලිවම කියනවා. මේ ඇන්ග්ලෝ සැක්සන් වරු තමයි ලෝකයේ සියලු ප්‍රශ්න වලට මුල. දැන් අපේ රටවල මේ අර්බුද ඇති කරලා ගියේ චීනය, ඉන්දියාව, පාකිස්තාන අතර ගැටුම, අරාබිකරයේ තියෙන ඔය රටවල් බෙදීම, හැම ඊශ්‍රායල ප්‍රශ්නය
හැම ප්‍රශ්නයක්ම යුක්‍රේන ප්‍රශ්නේ මේ සියල්ලක්ම බ්‍රිතාන්‍යෝ තමයි කොනේ බලුවත් මුල තියෙන්නේ බ්‍රිතාන්‍ය. ඇන්ග්ලෝ සැක්සන්. එතකොට මේ ක්‍රියාදාමය තමයි අදටත් මේ කියන්නේ. ඒගොල්ලෝ අදත් ඒ දාමය අනුගමනය කරමින් අපි දැක්කා ට්‍රම්ප්ගෙන් බැනුම් අහත් මේගොල්ලෝ අල්ලගෙන හිටියා සෙලෙන්ස්කිව කිව්වම් යුද්ධ කරපන් අපි දෙන්නම් ආයුධ කියලා සෙලෙන්ස්කිට හයිය දුන්නා. ආයුධ දෙන්නම් මේ ඇත්තම දැනටත් ඒගොල්ලන්ගේ පොඩි යුද උපදේශකයෝ යුක්‍රේනයේ වැඩ. ඉතින් ඒකෙන්ද දැන් අපේ මේ LTT එකටත් මෙයා කරන යුද උපදේශකයෝ ලංකාවට ඇවිල්ලා හිටියනේ යුරෝපේ. ඉතින් යුක්‍රේනයට නොයයි නේද? ඒ වගේම මේ සල්ලි වලට හටන් කරන මර්සනරිස්ලාත් බොහොමයක් මැරිලා තියෙනවා සෑහෙන කිරිසක්. උසියා අතරමකට තාන් තියෙනවා. ඉතින් මේගොල්ලෝ මේකට මේ නේටෝ මේකට මොකද වෙලා ඉන්නේ? මේ සටන යන්නේ යුක්‍රේනයේ නෙවෙයි විතරක් නෙමෙයි මුළු නේටෝවත් එක්ක. ඉතින් දැන් ට්‍රම්ප් නැවතත් ඒ යුදහාමි ස්ථාවරයට ඇවිල්ලා ඉන්නවා. ඒකේ පේන්නේ මේ තාම කෙටි මාස කිහිපයක් වෙනි කාලයක් තුල මේ රාජ්‍ය නායකයෙක් මේ විදිහට නම් හැසිරෙන්නේ තමා කිව්ව දේ සම්පූර්ණයෙන්ම ඒක අනිත් පැත්තට වැඩ කරන්නේ. ඒක මේ ජනතාවට දැනෙන ජනතාව ඡන්දේ දුන්නෙත් එයාගේ මේ ප්‍රතිපත්ති වලටනේ. මේ ප්‍රතිපත්ති වලට විඳුරා ප්‍රතිවිරුද්ධ දේවල්ම කරනවා නම් එයාට ජනවරමට පයින් ගහනවා. දැන් අපේ රටෙත් වෙනවා මේ එක්තරා විදිහකට දැන් මේ වර්තමාන ආණ්ඩුව මේ මාලිමා ආණ්ඩුව ඒගොල්ලන්ගේ මැතිවර ප්‍රකාශයේ කිව්ව දේවල් වලට හාත්පසම විරුද්ධ දේවල් කරනවා. ඒක තමයි මේ දැන් ඒගොල්ලෝ බොහොම සුවච කීකරුනේ මේ ඇමරිකාවට IMF එකට ලෝක බැංකුවට හරිම කීකරුනේ ඒගොල්ලෝ තැල මේගොල්ලන් බොහොම ප්‍රශංසා කරනවා. හරි පාරේ දැන් ඕගොල්ලෝ ඉන්නේ කියලා ඊපෙරේද ලෝක බැංකු නියෝජිත පිරිසක් ඇවිල්ලා ප්‍රකාශයක් කළා. හරි මේ ලනු දෙනවා හොඳට. මොකද ඒගොල්ලන්ට වන්දේ මේගොල්ලෝ දැන් BRICS කන්ද මේ සමුළුවට ගියෙත් නැහැ. SCO නැත්තම් Shanghai Cooperation Organization Shanghai සහයෝගිතා සංවිධානයට ගියේ නෑ ආරාධනා ලැබිලා. මේ ලංකාව මෙතෙක්කල් හිටියේ මේ ඒ ප්‍රගතිශීලී කඳවුරේ. ඒ කියන්නේ ලෝක අධිරාජ්‍යවාදයට විරුද්ධ කඳවුරේ හිටපු රට නේ. විශාල කාර්යභාරයක හිටපු රට. දුබරි ජාතීන්ගේ සංවිධානය බිහි කරන්න මුල් වෙච්ච රට. චීනය එක්සත් ජාතීන්ගේ සංවිධානයට බිහි ඇතුළත් කළ යුතුයි කියලා මුලින්ම ඡන්දය දුන්න රටවල් වලින් එකක්. කියුබාව රටක් වශයෙන් පිළිගත්ත පළවෙනි රට බණ්ඩාරනායක SWR බණ්ඩාරනායක ආණ්ඩුව. එහෙම රටක් අද අපේ විදේශ ප්‍රතිපත්ති හැටියට සම්පූර්ණ ඇමරිකානු යුරෝපා මේ අනසකට යටත් වෙලා දීන ගෙනියනවා නම් ඉතින් ඒක වෙනම දෙයක්. ඉතින් ඒක කිව්වේ මම දැන් මේ ට්‍රම්ප්ගේ හැසිරීමත් එක්ක බැලුවම දැන් ට්‍රම්ප් ඇවිල්ලා ඒකෙන් පෙන්වන්නේ අපරිණත නායකයෙක්. දැන් මේ රටේ නායකයෝත් අපරිණතකමනේ පෙන්වන්නේ. කතා කරගන්න බෑ. කතා කරන්නේ විසංවාද ගොඩක් එක්ක කියන දේ නෙමෙයි කරන්නේ. ඉතින් ඒ විදිහට විහිළු කතා කියන්නේ. එතකොට මේ කිසි වැඩක් හරියට කරගන්න බෑ අවුල් කරගන්නවා. ඒතර මේ ට්‍රම්ප් ඒකේ ලොකු බලවත්ම රට වෙන ඇමරිකාවේ නායකයා ඒ වගේ කෙනෙක් මේක ඉන්නක ලෝක සාමයට තර්ජනයක්. දැන් මම මේ කියන්න උන්නේ තවදුරටත් මේ දැන් මේක ගැන බොහොම හොඳ ඇත්තම මේ ජෙෆ්රි සැක්ස් කියන්නේ ලෝකේ සම්භාවනාවට පාත්‍ර වෙච්ච නායකයෙක්. එතුමා යුදෙව්වෙක්. එතුමා ජනවාර්ගයේ වශයෙන් එතුමා යුදෙව්වෙක්. එතුමා කියන යුදෙව්වෙක්. එතුමා ඇමරිකාවේ ඉන්න යුදෙව්වෙක්. එතුමා කියන මම ඊශ්‍රායල් යුදෙව්වෙක් නේ. මම ඇමරිකන් යුදෙව්වෙක්. අපි බොහොම සාමකාමීව අනිත් ජාතීන් එක්ක ඉඳලා තියෙන ලෝකයේ හැම රටවලම. නමුත් මේ අද මේ නෙතනියාහු යටතේ මේ ඊශ්‍රායලයේ යුදෙව්වු විශේෂයෙන්ම නෙතනියාහුගේ පාලනය සම්පූර්ණයෙන්ම යුදා ජාතියේ මේක අවසාන වශයෙන් දීර්ඝකාලීනව යුදා ජාතියේ පරිහානියට හේතු වෙනවා කියන එක තමයි. එතම කොලොම්බියා විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයා. මේ කොලොම්බියා විශ්වවිද්‍යාලය කියන්නේ ඇමරිකාවේ තියෙන සුප්‍රසිද්ධම බලගත් විශ්වවිද්‍යාලයක්, ප්‍රබල විශ්වවිද්‍යාලයක්. ඕකේ ඉන්න තවත් ආර්ථික විද්‍යාඥයෙක් ජෝසප් ස්ටිග්ලිට්ස් කියලා. එතුමාට නොබෙල් ත්‍යාගය පවා හිමි වුණා. එතුමාත් මේ ලෝක බැංකුව මේ යන ක්‍රියාමාර්ගයට විරුද්ධ කෙනෙක්. ඒ වගේ සම්භාවනීය පුද්ගලයෝ ඒ වගේම ඉතින් භයානක අයත් ඉන්නවා. අර ජේම්ස් සුලිවන් කියලා පසුගායල් කාලේ මේ බයිඩන්ගේ උපදේශකයා වෙච්ච කෙනෙක් දැන් ඉන්නවා. මම කිව්වා වික්ටෝරියා නූලන්ඩුත් උගන්වන්නේ කොලොම්බියා විශ්වවිද්‍යාලය. ඒ වගේ එහෙම තමයි මේ විශ්වවිද්‍යාලවල බොහොම මේ දෙපැත්තටම මිනිස්සු ඉන්නවා. දැන් ජෙෆ්රි සැක්ස් ඒ විතර නෙමෙයි මේ අද ඉන්න වර්තමාන එක්සත් ජාතීන්ගේ ලේකම්වරයා ඇතුළු කලින් හිටපු ලේකම්වරු කීප දෙනෙක්ගේ අර දරණීය සංවර්ධනයේ සම්බන්ධ උපදේශක. Advisor for Sustainable Development. එතුමා බොහොම ජාත්‍යන්තර කීර්තියටපත් වෙන එකක් තියා මේ සෝවියට් දේශයේ බිලිච්ච වෙලාවෙත් එතුමා ලොකු කාර්යභාරයක් කරලා තිනවා. ගොර්බචොෆ් එක්ක සම්බන්ධ වෙලා ගොර්බචොෆ්
මේ කොහොමද මේ පසු තත්ත්වය සෝවියට් දේශයේ බිඳීමෙන් පස්සේ ඒ පශ්චාත් යුගය රුසියාව දැන් ඒක උඟක් වැටිලා තිබුණේ ආර්ථිකය ගොඩ ගන්න උදව් වෙන්න එතුමා උපදේශයක් වශයෙන් වැඩ කළ තුමා මිකායිල් ගොර්බචොෆ්ටත් ඊට පස්සේ නායකත්වයට පත් වෙන යෙල්ස්ටින්. එතකොට යෙල්ස්ටින් ජනාධිපතිවරයෙක් එතුමා කියලා තියෙනවා ඇමරිකන් නායකයන්ට ඒ කාලේ ඔයගොල්ලෝ පොරොන්දු වෙච්ච විදියට වැඩ කරන්න බොහොම හොඳයි. ඔයගොල්ලෝ පොරොන්දු වෙලා තියෙනවා මේ මොකද රුසියාව පොරොන්දු වුණා ජර්මනිය එකතු වෙන්න සහ ඒ එකතු වෙන්න වෙන් වෙලා තිබුණේ බටහිර නැගෙනහිර ජර්මනි ජර්මනිය එකතු කරන්න බර්ලින් තාප්පේ කඩලා දැම්මා. එකතු වෙලා ඒ එකතු වෙච්ච ජර්මනිය මේ නේටෝයේ සමාජිකත්වය ගන්නවට කඟයි කියන එක. හැබැයි ඒ විරුද්ධ ඊට ප්‍රතිපක්ෂව ඉල්ලුවේ ඒ සම්බන්ධව ඒක අපි දෙන්නම් මේ පැත්තෙන් ඒක අපිට දෙන්න ඕගොල්ලන්ගේ මේ ප්‍රතිඥාවක් රුසියාවෙන් කැඩී ඉවත් වෙන රටවල් 17ක් විතර මේ වෙනකොට කැඩලා තියෙනවා. ඒ රටවල් 17 එකක්වත් නේටෝවට බඳවා ගන්න නැහැ කියන එච්චරයි. නමුත් අවසාන වශයෙන් එතකොට ඒ වගේම ඒගොල්ලෝ අර මේ නේටෝ වගේ යුද කඳවුරක් තිබුණා මේගොල්ලන්ගේ යුද සංවිධානයක් තිබුණා බෝෂෝ සංවිධානයේ විසුරුවා හැරියා. නමුත් නේටෝ විසුරුවා හැරියේ නැහැ. ඉතින් මේ ජෙෆ්රි සැක්ස් ඒ වකට හිටපු ජනාධිපතිවරයා තුලේ හිටපු උදාහරණයෙන් ඔය ඇමතිවරුන්ගෙන් ලේකම්ලට කියන විදේශ ලේකම් මේගොල්ලන්ට කියලා තියෙනවා. මොකද ඒ සමහර අය එතුමාගේම සමකාලීනව ඔය කොලොම්බියා විශ්වවිද්‍යාලේ. මම මේ දැන් මේගොල්ලෝ සම්පූර්ණයෙන්ම ලෑස්ති කොටිම රුසියාව ලෑස්ති වුණා නේටෝවට බැඳෙන්න. රුසියාව යුරෝපයත් එක්ක ලොකු සම්බන්ධතාවයක් ඇති කරගෙන මේ ඉදිරිපත් පුටින් පවා බලයට පත් වෙනවා මම කිව්වා. අපිට යුරෝපා සම්බන්ධයක් තියෙනවා ලොකු. අපි මිත්‍රයව වැඩ කරමු. අපි නේටෝවට පවා එකතු වෙන ලෑස්ති කියලා. ඒ තරමට මේ අපි ලෝකයේ එකතු වෙලා මේ ලෝකයේ සාමය ස්ථාපිත කරමු කියලා. ඒක එහෙම හිතපු එකට තමයි නම මේගොල්ලන්ගේ තිබුණේ යටි අදහස මේගොල්ලන්ගේ අර තියෙන්නේ අර මේ කඩාකප්පල්කාරී බලවත් වීමනේ යටත් කිරීමමනේ මේගොල්ලෝ අධිපතිය වෙන්න ඕනේ. ඒතර ඒගොල්ලෝ කරේ නෑ මේක තමයි හොඳම වෙලාව. දැන් මේ වැටලා ඉන්න ගහලා දාන්න ඕනේ ආය නැත්තරම නැති වෙන රුසියාවත් කඩලා දාන්න පුළුවන් නම් රුසියාවත් දෙකට තුනට කඩලා දාන්න ඕනේ කියලා ඒකේ ඒ තත්ත්වය තමයි රුසියාව ආර්ථිකවත් දේශපාලනිකවත් වටන්න තමයි ඒගොල්ලෝගේ CIA යටි අරමුණු ක්‍රියාත්මක වෙන්නේ. අර ඩීප් ස්ටේට් එක ක්‍රියාත්මක. ඉතින් ජෙෆ්රි සැක්ස් කියනවා ඉතින් පැහැදිලියි එතුමා බොහොම මෙතන හිටපු නිසා එතුමා උපදේශකයෙක් වශයෙන් හිටපු නිසා ගොර්බචොෆ්ට ගෙල්ස්ටින්ට මේ ඉල්ලපු සාධාරණ ඉල්ලීම ඉටු කරන්න ලෑස්ති වුණේ නෑ. ඒ වෙනුවට ඒගොල්ලෝ අනුගමනය කළේ දිගින් දිගට ආපු හැම ජනාධිපතිවරයෙක්ම ක්ලින්ටන් බුෂ් ඔබාමා ඊට පස්සේ මේ බයිඩන් මේ හැම ජනාධිපතිවරයෙක්ම ආවේ රුසියාව දුර්වල කිරීමේ අරමුණ ඇතුළු. රුසියාව විතරක් නෙමෙයි නැගගෙන එන චීනයත් දුර්වල කරලා ඒ ඊළඟට අත තියන්නේ චීනට. අතට රුසියාව දුර්වල කිරීමට යුක්‍රේනය පාවිච්චි කරනවා වගේම චීනය දුර්වල කිරීම සඳහා ඒගොල්ලෝ තායිවානය පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ඒක තමයි ඒගොල්ලන්ගේ යටි අරමුණ. එතකොට ඒකෙන් පේනවනේ මේගොල්ලන්ගේ අර තියෙන අධිපතිවාදී දුෂ්ට මතවාදය ඒක වෙනස් වෙලා. ඒක තමයි අදටත් ඒක යන්නේ. ඒතර ඒක වෙනස් කරන්න හදපු ජනාධිපතිවරු හිටියා. ඉතින් ඒක කෙනඩි තමයි කෙනෙක්, තව හිටියා රූස්වෙල්ට්, ෆ්‍රැන්ක්ලින් ඩි රූස්වෙල්ට් වගේ අය ඉඳලා තියෙනවා. ඉතින් ඒගොල්ලෝ එහෙම අය දැන් නැහැ. ඉතින් ඇත්තෙන්ම බලාපොරොත්තු වෙන්නේ කියන්නේ එවැනි ජනාධිපතිවරු බිහි වෙන්න ඕනේ ඇමරිකාවේ. ලෝක සාමයක් ඇති වෙන්න නම්. එහෙම නැත්නම් මේ විදිහට යුද අර මිලිටරි ඉන්ඩස්ට්‍රියල් කම්ප්ලෙක්ස් එක තමයි කියන්නේ යුද කාර්මික සංකීර්ණය තමයි ඇත්තම ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඉතින් යුක්‍රේනය සම්බන්ධයෙන් ওই තත්ත්වය උකයි දැන් මෙතන මේ තව එක වැදගත් දෙයක් තියෙනවා. අර මේකට කියනවා අර දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ ඒ කියන්නේ අදට වර්ෂ 202කට කලින් ඇති කරගෙන තියෙනවා මේ මොන්රෝ ඩොක්ට්‍රින් කියලා. ඒ කියන්නේ මොන්රෝ කියන්නේ හිටපු ඇමරිකානු ජනාධිපතිවරයෙක් ජනාධිපති මොන්රෝ 1823 දෙසැම්බර් 2 වෙනිදා කොංග්‍රසයට ඉදිරිපත් කරන කතාවක කොටසක් මේකේ තියෙනවා. ඒකේ ඉංග්‍රීසියෙන් තියෙන මෙහෙමයි our policy in regard to Europe which was adopted at an early stage of the wars that have so long agitated the quarter of the globe nevertheless remains the same which is not to interfere in the internal affairs of any of its powers
stay out of our lane, we stay out of your lane. කෙටියෙන් යකිවි. ඒකේ අර ඒ දවස්වල යුරෝපේ හරියට යුද්ධ තිබුණානේ යුරෝපේ ඔය නැපෝලියන් යුද්ධ සමයේ තමයි ඔය පසුබිමේ තමයි ඔක වෙන්නේ. එතකොට නැපෝලියන්ගේ පරාජයත් ඔවත් එක්ක 1820 වෙනකොට මේ බොහෝ යුරෝපා රටවල් නිදහස් ලබනවා. ඒ නිදහස ලබනකොට ඒගොල්ලෝ එකඟ වෙනවා. ඇත්තට මේ වෙලාවේ මේ ඇමරිකාව සටන් කරනවා එංගලන්තෙත් එක්ක. මොකද බ්‍රිතාන්‍ය ජාතිකයෝනේ හිටියේ බ්‍රිතාන්‍ය යුරෝපෙන් ආපු මිනිස්සුනේ ඔය රට ආක්‍රමණය කරගන්නේ ඔය හිටියේ සුදේශීකව මරලා දාලා සම්මුල ඝාතනය කරලා. හැබැයි ඊට පස්සේ ඉසේ හදාගන්න ඇමරිකන් ඒ යුරෝපා ජාතික තමයි ඒගොල්ලෝ එකතු වෙලා කියනවා අපිට බලකෙ තවදුරටත් බ්‍රිතාන්‍ය අධිපතිවාදයට තියෙන්න බෑ. අපිට නිදහස ඕනේ කියලා. ඒ නිසා ලොකු සටනක් යනවා. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයත් එක්ක ලොකු සටනක් ඇමරිකාවේ දියත් වෙනවා. ඒ සටනෙන් පස්සේ මේ තමයි මේ 1820 ගණන් වල තමයි එකම වෙන එතකොට ලෝකේ අපි ගන්න යට නැගෙනහිර බටහිර. එතකොට මේ ඒක බටහිර අර්ධගෝලය යුරෝපයේ නැගෙනහිර අර්ධගෝලය හැදෙනවා. දැන් අපි තව විදිහකට බෙදනවා උතුරු දකුණු කියලා. දැන් මේ බටහිර ඇමරිකාව, උතුරු ඇමරිකාව, දකුණු ඇමරිකාව කියන බටහිර අර්ධගෝලය සහ යුරෝපයේ අයිති වෙන නැගෙනහිර අර්ධගෝලය. ඒතර ඒගොල්ලෝ කියනවා මේ අර්ධගෝල දෙක ස්වාධීන වෙන්න ඕනේ. එක්කෙනෙක් අනිත් එක්කෙනාගේ මේ භූමිය ඒ දේශපාලනයට හවුල් වෙන්න නොවිය යුතුයි. ඒ වගේ අභ්‍යන්තර දේශපාලන හවුල් නොවිය යුතුයි. ඒක තමයි මොන්රෝ ඩොක්ට්‍රින් කියලා කියන්නේ. ඒක තමයි තා කෙටියෙන් මේ මොන්රෝ ජනාධිපතිතුමා කියන්නේ. ඔබ අපේ මාර්ගයෙන් ඉවත් වෙන්න, අපි ඔබගේ මාර්ගයෙන් ඉවත් වෙන්න. අපි ඔබට බාධා කරන්නෙත් නෑ. නැත්නම් අපි ඔබට බාධා කරන්නෙත් නෑ. නැත්නම් ඔබේ දේවල් වලට අපි ඇඟිලි ගහන්නෙත් නෑ. අපේ අභ්‍යන්තර කරුණුට ඔබ ඇඟිලි ගහන්නත් එපා. තාසරලව කියනවා එච්චරයි. මේකද දැන් අද අමුමුවේ උල්ලංඝනය කරනවා මේ ට්‍රම්ප්ලා සහ මේ යුරෝපයේ මිනිස්සු. අද යුරෝපය ඉතා දකුණු විදියට ලතින් ඇමරිකාවට දැන් ඇමරිකාවත් ඒ උතුරු ඇමරිකාව දකුණු ඇමරිකාව ලතින් ඇමරිකාව රටවලට රුල්ස් කරන දෙන්නේ නැහැ. දැන් මේ දවස්වල තවත් ගැටුමක් පටන් ගන්න තියෙනවා වෙනිසුලා. මොකද වෙනිසුලාවේ නායකයා නිකොලස් මදුරෝ තාම අභිහිතද. ඇමරිකානු මේ යුරෝපා මේ ආර්ථික සම්බාධක මැදේ ඉතාලම ඉදිතර ස්ථාවරයක ඉන්නවා. දැන් ඒකට චීනය සහ රුසියාව උදව් ගෙලින්ම ලැබිලා තියෙනවා. ඒ නිසා මේ අද ලෝකයේ ලොකු බලතුරු වෙනස් වීමක් වෙනවා තුරනේ. ඒ කියන්නේ අර ඒක ද්‍රව්‍ය ලෝකයේ වෙනුවට බහුද්‍රව්‍ය ලෝකයක් නිර්මාණය වෙනවා. වෙලා තියෙනවා. එතකොට අද ඒ සෙල්ලම් දාන්න බෑ ඇමරිකාවට. එතකොට මේ එයා කියන්නේ දැන් සැක්ස් කියලා දෙන්නේ මේ මොන්රෝ ඩොක්ට්‍රින් එකවත් ඒක සම්පූර්ණයෙන් උල්ලංඝනය කරනවා. දැන් අද ඇඟිලි ගහනවා සම්පූර්ණයෙන්. ඔගොල්ලෝ එදා හිටපු ජනාධිපතිවරු ඒවා කිව්වා. ඉතින් එහෙම ජනාධිපතිවරු හිටපු රටක් මේක. දැන් මෙයා මෙතන පෙන්නලා දෙනවා තවත් එකක් ඔය දැන් ඔය විශේෂයෙන්ම මේ ජිමි කාටර් ජනාධිපති කාලේ හිටියා බ්‍රිසෙන්ස්කි කියලා මම හිතන්නේ ආරක්ෂක උපදේශක. එයා ඊටාත්ම ධර්ම පුද්ගලයෙක් එක්තරා විදිහකට එයා පිළිම ඔය මේ කෙලින්ම කියලා තියෙන්නේ අපි මේ ඇමරිකාව සහ මේ රුසියාව සහ චීනය දුර්වල කිරීමේ දැන ඉන්න ඕනේ කියලා. හැබැයි එයා එක වරදක් කරලා තිනවා. එයා අනුමාන කරලා තිනවා රුසියාවයි චීනයයි කවදාවත් එකතු වෙන්නේ නැහැ කියලා. ඒක නිසා තමයි එයාගේ උපදේශන තමයි ඊට පස්සේ ගීසින්ගර්පත් වෙනවා නික්සන්ගේ පාලනය යටතේ මේ ස්ටේට් සෙක්‍රටරි ඔෆ් ස්ටේට් රාජ්‍ය ලේකම් ලොකුම තනතුර. කියන්නේ ජනාධිපති ළඟට ලොකුම තනතුර තමයි රාජ්‍ය ලේකම්. එතකොට මේ හෙන්රි කීසින්ගර් ධර්ම පුද්ගලයෙක්. වියට්නාම් යුද්ධය අරවා මේවා කියන්න ගුණක් නැති මහා ධර්ම යුදෙව්වේ. කොහොමද එයාගේ හොඳ පැත්තක් තිබුණා. එයා රාජතාන්ත්‍රිකව ඉතාමත්ම මේ රාජතාන්ත්‍රික විදිහට වැඩ කරලා තියෙනවා. ලෝකෙ අඩු ගන්න තුන්වෙනි ලෝක යුද්ධයක් නවත්තන තැනට ආව කරලා දෙනවා ලෝකෙ. තුන්වෙනි ලෝක යුද්ධයක් වගේ දැන් ට්‍රම්ප්ලා බෙන්ජමින් නෙතන්යාහු වගේ අය ගෙනියන්නේ ලෝක යුද්ධයකට. න්‍යෂ්ටි යුද්ධයක් හරි කමන්නේ නැහැ. කෑල්ල ලෝකෙන් කෑල්ලක් නැතිලා ගියට කමන්නේ විනාශ වුණාට කමන්නේ නැහැ කියන තැන ඉන්නේ. මේගොල්ලෝ එහෙම නෙමෙයි. ඒගොල්ලෝ දන්නවා මේ න්‍යෂ්ටි යුද්ධයක තියෙන බරපතලකම. ඒ නිසා තුන්වෙනි ලෝක යුද්ධයක් නොවිය යුතුයි කියන ස්ථාවරය ඒගොල්ලෝ ඒ බොටම් ලයින් එක තියෙනවා. ඒ ඉරට. එතකොට ඒක වැදගත්. ඒක එතනදී මේ එයා තමයි උපදෙස් දෙන්නේ ඔය හෙන්රි කීසින්ගර් තමයි නික්සන්ට උපදෙස් දෙන්නේ අපි චීනෙත් එක්ක සම්බන්ධතාව වර්ධනය කරගමු කියලා රුසියාවට විරුද්ධව. ඒ නිසා ඒගොල්ලෝ නික්සන් චීනට යනවා. ඒතර චීනට දොර විවෘත කරනවා ආර්ථිකේ ලෝක වෙළඳ සංගමයට බඳව ගන්න ඉඩ දෙනවා. ඒකත් එක්ක තමයි
අර ඩෙන් ෂියාओपिंगගේ නායකත්වයට යටතේ චීනය මහා පිම්මක් පණ. ඒතර ලෝක ආර්ථිකය චීනයට විවෘත කරනවා. ඒක වෙන්නේ ඒ කාලේ. ඒ විවෘත වීම තුළ මේ ආර්ථිකය තුළ චීනය මහා පිම්මක් පණ. දැන් අද ඒගොල්ලන්ට ඒක දරා ගන්න බෑ. අද ඒකට ප්‍රතිවිරුද්ධව ඇසිරෙනවා. අද ඇමරිකාව කරන්නේ අර ආත්මార్థකාමී තමුන්ගේ මේක පාලනය කිරීමේ සීමාවට ඇවිල්ලා තියෙනවා මේක යුද්ධ ඇති වෙලා තියෙන ඔය ආර්ථික ප්‍රශ්න වෙළඳ ප්‍රශ්න මේ උඩ. ඒතර මේක යුද්ධයක් දක්වා වර්ධනය වෙන්න පුළුවන්. මේ ට්‍රම්ප් ගෙනියන මේ දරුණු ඉතාමත්ම ඒකපාර්ශවීය මේ තීව්‍රවාද ප්‍රතිපත්ති නිසා. අද එයාට එයාගේ මිත්‍රයොත් නැති වෙලා තියෙනවා. අද චීනය ඉන්දියාව පවා ඇමරිකාවෙන් ඈත් වෙමින් පවතිනවා. මොකද මේ ට්‍රම්ප්ගේ හිතුවක්කාරී ක්‍රියාකලාපය නිසා. ඒ නිසා මේවැනි ආර්ථික විද්‍යාඥයෝ පෙන්වලා දෙන්නේ මේ ට්‍රම්ප්ගේ ක්‍රියාකලාපය සහ ට්‍රම්ප්ට උපරිස දෙන ඉන්න මේ ආර්ථික විශේෂඥයන්ගේ ක්‍රියාකලාපය ඇමරිකාවම ඉතාමත්ම දුර්වල තැනකට ගෙනවා. අද ඇමරිකාවේ සෞඛ්‍ය තත්ත්වය ඉතාමත්ම දුර්වලයි. සාමාන්‍ය ජනතාවගේ සෞඛ්‍යය ඉතාමත් පිරීලා. සල්ලි නැත්තම් මිනිස්සුන්ට මේ බේත් ගන්න සල්ලි නැහැ, ලෙඩ වෙනවා, මැරිලා යන තමයි තියෙන්නේ. ධනපති විශාල මහා ධනපතින්ට විතරයි මේ පහසුකම් තියෙන්නේ. ආර්ථිකයේ වශයෙන් විතර පරිසරය අපි දැන් පින්නෝනේ මේ රූපවාහිනී අපිරිසුදුකම මෝග විශාල වශයෙන් මේ සරණාගතය වෙන ඇමරිකාවට මේ රටවල් වල ඇති කරන කරදර හින්දා. එතකොට මේ සරණාගතයෝ විසින් නැති කරන මේ තත්ත්වය ඒගොල්ලෝ කුඩාරම් ගහගෙන අපි දැක්ක ට්‍රම්ප් ඊයේපෙරේද හමුදාව පාවිච්චි කළා ඒ කුඩාරම් ගලවලා විසි කරලා දානවා. එතන මේ මිනිස්සුන් බලහත්කාරයෙන් පන්නනවා එක එක රටවල් වලට. ඒ නිසා ඉතාමත්ම මේ ඒ කියන්නේ ඇමරිකාවේ මහා මාර්ග පද්ධතිය ඉතාම දුර්වල තත්ත්වයක පවතින්නේ. ඒවා හරියට මේන්ටේන් වෙන්නේ නැහැ. ඒවා හරියට සංප්‍රසංස්කරණය වෙන්නේ නැහැ. ඉතින් ඒ අතින් චීනය ගත්තොත් ඒක අනිත් පැත්ත. චීනයේ ආර්ථිකයේද මහා මාර්ගද එතනින් ගියාම යුද ශක්තියද අධ්‍යාපනයේද දැනුමද මේ හැම පැත්තක්ම වර්ධනය වෙමින් තමයි පවතින්නේ. ඉතින් ඒක ඒ මිනිස්සුන්ගේ දක්ෂතාවය. ඒකට ඊර්ෂ්‍යා කරලා ඒ මිනිස්සුන්ව මේ මෙල්ල කරලා කරන කූට වැඩ කරලා හරියන්නේ නැහැ. ඒතර මේගොල්ලෝ අතර සංහිඳියාවක් අපි මේක සහයෝගයෙන් කටයුතු කරමු කියන තැනට මේ නායකත්වයපත් වෙන්න. ඒක තමයි මේ ජෙෆ්රි සැක්ස් කතා කරන්නේ. මේ ඒ නිසා දැන් මේ යුක්‍රේනයේ මේ අද්භුතය දැන් කිව්වා අද වෙනකොට ට්‍රම්ප් තෝගේ ස්ථාවරය වෙනස් කරලා තියෙනවා කරලා ඉතා භයානක ස්ථාවරයකට ඇවිල්ලා තියෙනවා. රුසියාවට ගැසිය යුතුයි, රුසියාව වැට්ටිය යුතුයි කියන තැනට මේකට බොහොම සතුටු වෙලා තියෙනවා සෙලෙන්ස්කි. එයා ඉතාමත්ම උද්දාමයටපත් වෙලා තියෙනවා මේ ගැන. ඉතින් ඒ නිසා ලෝකය ඉතාමත්ම භයානක අඩවියකට පත් වෙමින් තියෙන බව තමයි කියන්නේ.